ආයුබෝවන්. ඔයාලට සුබ දවසක්. මල්ලාරම ප්ලාන්ට් එක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ ගේ ඇතුලේ ඒ වගේම එළිය දෙකේම ලස්සනට තියාගන්න තියලා ඔයාලගේ ගෙවල් සරස ගන්න පුළුවන් පැල ටිකක් බලන්න. මේ ප්ලාන්ට් එක මේක පින්ක් කලර් ප්ලාන්ට් එකක්. මේක ලස්සන වෛරමක් තියෙනවා අර සර්පයෙකුගේ වගේ. ඉතින් මේක හරි ලස්සනයි. මේක අවුවට තියෙනවා ගොඩක් ලස්සනයි. ඒක තියෙනවා මේ බලන්න හොඳට ලොකු පැලයක් මේක. මේකේ මදර් ප්ලාන්ට් එකේ ෆොටෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකෙම ඊට වෙනස් වර්ගයක්. ඒකේ ඉරි තියෙන්නේ. බලන්න හොඳට ලස්සනට මේ වගේ ඉරි තියෙනවා. ලස්සන පින්ක් කලර් එකක් වෙනවා. අවුවේ තිබ්බම හරිම ලස්සන ප්ලාන්ට් එකක් මේකත්. ඒක තියෙනවා. ඒකෙන් ඔයාලට පැල ගන්න පුළුවන්. මේවා බොහොම පහසුවෙන් නඩත්තු කරගන්න පුළුවන් පැල. ඒ වගේම මේ තියෙන්නේ ලකී ප්ලාන්ට් එක. පොදු විවහාරය කියන්නේ මේක ලකී ප්ලාන්ට් කියලා. මේකේ විද්‍යාත්මක නම දැන් මට මේ වෙලාවේ මතකෙට එන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් අහන්න මම කමෙන්ට් එකකින් දෙන්නම්. මේක හරිම ලස්සනයි. මේ ඉතින් මේ තද කළු මේකේ කොළ පාට එක කොමන් එක. මේක තද කළු පාට එක. මේක වැඩි නැහැ කාගේවත් ළඟ. ඉතින් ඒ ප්ලාන්ට් එකක් තියෙනවා. ඔයාලට ගේ ඇතුලේ තියාගන්නත් පුළුවන්, එළියේ තියන්නත් පුළුවන්. ඊළඟට මේක මේකත් සෙන්සවේරියා එකක්. සෙන්සවේරියා කුලයට අයිති එකක්. මේක ස්ටාර්ෆිෂ් සෙන්සවේරියා කියලා තමයි කියන්නේ මේකට. මේ පැලෙත් හරි ලස්සනයි. ටයිටේනියම් පොට් එකකටත් ගොඩක් ලස්සනයි. මේක තියෙනවා අපි ළඟ පැලක් තියෙනවා. ඊළඟට මේක ඇවිල්ලා මේකේ නම නම් මට මතක නැහැ. මේකත් බොහොම ලස්සන ඇෂ් කලර් ප්ලාන්ට් එකක්. බලන්න ඒකේ අර අලු ගතිය හොඳට තියෙනවා. මේ පැලක් දානවා මේ දාපු පැල තියෙන චූටි චූටි. ඉතින් ඒක අපි ළඟ තියෙනවා පුංචි පැලක් තියෙනවා වුණා. මේ තියෙන්නේ කැක්ටස් වර්ගයක්. අපේ ළඟ කැක්ටස් වර්ග ගොඩාක් තියෙනවා. අපේ වෙනම තියෙනවා කැක්ටස්. ඉතින් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ගොඩක් අය ආස පතොක් වර්ගයක් තමයි මේක. මේකේ පොඩි පැලක් තියෙනවා අපේ ළඟ. මේක ලස්සනයි. පොත් මේසෙ උඩ තියලා ලස්සන පොට් එකක දාලා පොත් මේසෙ උඩ ළඟ තියාගන්න ගොඩක් අය ආසයි. අපේ ටීනේජර්ස්ලා තමයි මේ පතොක් වලට වැඩිපුරම ආස වෙන්නේ. ඉතින් මේ පැල අපෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන් තියෙනවා හොඳ ස්ටොක් එකක් එකේ. ඊළඟට මේ ලොකු පතොක් ගහ. මේකක් තියෙනවා. මේක ගොඩක් ලස්සනයි. ගේ ඇතුලේ තියන්නත් පුළුවන්. අවුව තියෙන තැනක එළියේ තියන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බොහොම පහසුවෙන් නඩත්තු කරගන්න පුළුවන් පැල ටිකක් තමයි අද මම ගෙනාවේ. බලන්න මේකේ ලස්සන. හරිම ලස්සනයි. ඉතින් මේක අඩි 2ක් විතර උස පැලයක්. අඩි එකමාරක් විතර විහිදිච්ච අඩි 2ක් විතර උස ගහක් ඔයාලගේ ගේ ඇතුලේ ලස්සනට තියාගන්න පුළුවන්. ඒ වගේම එළියෙත් තියාගන්න පුළුවන් කොරිඩෝර් එකේ. හරි ඔයාලා කැමති තැනක තියාගන්න පුළුවන් ගහක් තමයි මේ පතොක් ගහ. මේකත් පතොක් වර්ගයක්. ඉතින් අද මේ ටික තමයි මම ගෙනාවේ. කොහොම පහසුවෙන් ඔයාලට නඩත්තු කරගන්න පුළුවන්. ඒ වගේම අවුව සෙවණ කියලා බාධාවක් නෑ. ලස්සනට හදා ගන්න පුළුවන් ගස් ටිකක් තමයි මේ පැල ටික. ඔයාලා ඊළඟ දවසේ මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් මේ වගේ පැල දකින්න ආසයි නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට අලුත් වර්ග ලස්සන වර්ග නැවත වීඩියෝස් වලින් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා මාව අපේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.
Thank you.